මගේ ආදරණීය යාළුවනේ ආයිබෝන් සාදරයෙන් පිළිගන්න ඕන. ඉතින් මේ පැත්තට අද පොඩි පුංචි වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඔයාලට ඔන්න බලන්නකෝ මේ බලන්නකෝ කොහොමද. ඔන්න ඉතින් මේ තියෙන්නේ අලුතෙන් ආපු රට ඉඳි මේ සැරේ. ඔයාලා දන්නව නේද? රට ඉඳි. ඔන්න මේ සැරේ අලුතෙන් ඇවිල්ලා තියෙන රට ඉඳි තමයි මේ ගහේ රට ඉඳි කලිනුත් මම වීඩියෝ දාලා තියෙනවා. ඔන්න ඉතින් මේ සැරේ රට ඉඳි දෙහි එතනම තියෙන මල් ගහකුත් එක ලස්සන පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා මම. ඒක ගේන්න හිතුවෙත් මේ මම කලින් දවසේ වීඩියෝ එකක් කරා මේ අල වගේක් බදින පොටැටෝ චිප්ස් වගේක් බදින වීඩියෝ එකක් මම කලිනුත් කරලා තියෙනවා. කලිනුත් වීඩියෝ එක දාලා තියෙනවා. හැබැයි ආයිම මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා. ඔන්න ඉශිලි නංගි අපේ සම්පූර්ණ වීඩියෝ එක ඕනි කියලා තියෙනවා. ඒකින්ද මට හිතුණා සම්පූර්ණ වීඩියෝ එක දාන්න අල ටික කොහොමද බෙදගන්නේ මුල ඉඳලා වීඩියෝ ටික දාන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අමතරව මම ඔන්න මගේ පොඩ්ඩක් අවුව චුට්ටක් අඩු වෙලාවේ ඔන්න ආවා මිදුලට. ඉතින් එළියට ඔන්න ඇවිල්ලා මිදුලට ඇවිල්ලා පොඩ්ඩක් මේ රට ඉඳි ගහත් ඔයාලට පෙන්වන්න හිතුණා. ඉතින් ඒ වීඩියෝ එකටම ඇතුළත් කරන්න තමයි මේ පොඩි වීඩියෝ කට් දෙකක් ගත්තේ. ඉතින් රට ඉඳි ඉදුණාම වීඩියෝ එකක් දෙන්නම් ෂෝට් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් අපි බලමු කොහොමද අපේ පොටැටෝ චිප්ස් ටික බෙදගන්නේ කොහොමද කියලා ඉදිරියේදී බලමු. ඉතින් මට ඉතින් හිතෙන දේවල් තමයි ඉතින් ඔයාලත් එක්ක මම වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. මේ එළියට ආවහම ඉතින් මට හිතෙන්නේම මේ වීඩියෝ කරලා දාන්න ඕනි කියලා. ඉතින් දැන් මම මේ වොයිස් දෙන්නෙත් වීඩියෝ එකට වොයිස් දෙන්නෙත් එතනම ඉඳලා මට හිතුණා ඔන්න බලන්නකෝ මල් ගහ ලස්සනයි නේද යාළුවා? ලස්සනයිනේ. ඉතින් වටපිටාවේ හුළඟ සද්දේ ඒව යට ඇහෙනවා. මම පොඩ්ඩක් මේ වෙලාව පොඩ්ඩක් එළියට ආවේ මොකද දන්නවද? පොඩ්ඩක් මේ මිදුලේම එහෙට මෙහෙට වට 10ක් විතර ඇවිදින්න. වීඩියෝ කැමරාවක් අරගෙන ඉතින් වොයිස් දෙන්නත් හිතුවා. ඉතින් එතනම ඉඳගෙන වීඩියෝ එක හදන්නම් කියලා හිතුවා. ඉතින් ඇවිද හුලං වැඩි යාළුවනේ ඔය බලන්නකෝ මේ මං හිටපු අල ගහක් ඔය අල තියෙන්නේ අල ගහක්. ඒක මං එහා පැත්තේ ඉඳලා තිබ්බා. ඊට පස්සේ අම්මා ගෙනල්ලා මේ පැත්තෙන් ඉඳලා තියෙනවා. ඉතින් ඒකත් ඒ ගමන්ම ඔයාලට පෙන්වන්න හිතුවා. ඉතින් හයි ඔන්න ඉතින් ඔය තියන්නේ මුලින්ම අල ටිකක් මං ගත්තා. ඉතින් ඒක මං අල ටික පොත් රැහ ගන්න තමයි හදන්නේ. ඉතින් ඒ අල ටික සුද්ධ කරගෙන මේක වෙලා තියෙන්නේ. මෙහි අල ගෙනාවා. මේ අල මේ ඔක්කොම නිකන් පැලවෙන්න ඇවිල්ලා. ඉතින් ඒකින්ද මට හිතුණා ඕක නිකන් අහක දාන්න ඕනේ නෑනේ. ඒකින්ද මේ ওই ටික බෙදලා තිබ්බොත් කනවනේ කියලා. ඉතින් ඔය තියෙන්නේ ඉතින් අර ටික සුද්ධ කරගන්න ගපන්. ඉතින් කියන්න දෙයක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ වලට ලයික් කමෙන්ට් කරන ඔයාලට ඉතින් හදවතින්ම ආදරෙයි. ඇත්තටම ඔයාලගේ කමෙන්ට් එක ඔයාලගේ වචන ටික ඔයාලගේ ලයික් එක තමයි මාව ඉතින් තවත් ඉදිරියටම ගෙනියන්නේ. ඉතින් ඒක හින්දා කොහොම හරි වීඩියෝ එකක් කරලා දාන්නම හිතෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ආදරෙයි. ඉතින් ඔය තියෙන්නේ සුද්ධ කරගත්ත අල ටික. ඔය තියෙන්නේ මං අල සුද්ධ කරගන්න එකෙන්ම තමයි අල පෙති ටික කපා ගන්නේ. අල සුද්ධ කරන එකෙන් පුළුවන් චූටියට හීනියට අල පෙති ටික කපා ගන්න. ඉතින් ඒ විදියට චූටියට කපා ගත්ත අල පෙති තමයි ඔය මම වතුරේ තමයි දාලා තියන්නේ. වතුරට තමයි දාලා කපලා ඔය විදියට ලියාගන්නේ වතුරට. එතකොට ඒ වතුර ටික අයින් කරලා පෙරලා හොඳට අල ටිකේ වතුර පෙරෙන්න අරින්න ඕන. අලවල වතුර තියාගෙන බදින්න බෑ.
හොඳට අල ටික වේලෙනව නම් හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක පෙති අපි අවු විදියට වේලනවනේ නේද? ඒ වගේ වේලලා ගත්තත් හොඳයි. එහෙම මේ වේලලා ගත්තත් හොඳයි. මොකද ලංකාවේ තියෙන අල දැන් මෙහේ නම් අල වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ බදින්න වෙනම ඒවා තාම්බන්න ඒව වෙනම එහෙම ಜಾති දෙකකට වෙන් කරලා තියෙනවා. ඉතින් ඔය මං ගත්තේ බදින අල එක. මෙහි ගොඩක් මල බෙදලානේ කන්නේ. ඒක හින්දා. ඉතින් ඔය තියෙන්නේ අල ටික ඔක්කොම බැදගෙන. මේ බැදගෙන නෙමෙයි ඔය තියෙන්නේ සමා වෙන්න. ඔය තියෙන්නේ ඔක්කොම අල ටික මං වතුර පෙරාගෙන හොඳට මේ වතුර පෙරෙන්න දාලා තියෙන්නේ. ඉතින් අර වතුරෙත් ටිකක් තියලා තියෙනවා. වතුරේ දාලා තියෙනවා ටිකක්. ඉතින් ඒකත් පස්සේ මේ අයින් කර ගන්නවා මම. ඉතින් ඔය තියෙන්නේ ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඉතින් තෙල් එක රත් වුණාට පස්සේ අල ටික මම අල ටික දානවා විදියට. ඊට පස්සේ අල ටික දාලා ඉවර වෙලා ගින්දර අඩු කරනවා මම. නැත්තම් ඉතින් අල ටික කර වෙනවනේ. ගින්දර අඩු කළා තමයි මේ බැදගන්නේ. පොඩි වෙලාවක් යනවා ඉතින්. ඒ වගේ බැද ගන්න ගමන් තමයි ඉතින් ඔය ඔයාලා ඉතින් තාමත් මගේ වීඩියෝ බලන්න මේක පිටිගම channel එක subscribe කරලා නැත්නම් ඒක වීඩියෝ එක subscribe කරන්න. ඒ කියන්නේ හීනියටම ලියාගෙන තියෙන එක. ඒ වගේම ඔයාලා හීනියට ලියා ගන්න. වටිනා කමෙන්ට් එකක් පුළුවන් තරම් හීනියට ලියා ගන්න. මෙන්න මේ වගේ හොඳට බෙදෙන්න. මම ඉතින් මීට කලිනුත් මේ වගේ අල බෙදෙන්න මගේ අනිත් channel එකෙත් දාලා තිබ්බා. ඉතින් හීනියටම ලියා ගන්න. මම ඊයේ නෙමෙයි ලියාගත්තේ අර අන්තිම මම මේ අලට ලියන්න බැරි හින්දා මෙන්න මේ වගේ ලියාගත්තා. මේ අර අමාරියට තීරු ටිකක් එහෙම ලියාගන්න බැරි විච්චාම මම ඊයෙන් ලියාගත්තා. ලියනවා. ඒ ටිකක් ලියලා අපරාධය හක දාන්න ඕනේ නෑනේ. බෙදගෙන ඒක හක දාන්න ඕනේ නැති හින්දා මේ විදියට බෙදගත්තා. මම කරන්න ඕනේ නෑ. කලින් මේ වගේ චිප්ස් වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. බලන්න බෙදගෙන කලින් තියෙනවා චිප්ස් වීඩියෝ එකක්. මට මතක නැහැ හැබැයි මේ channel එකේද කසුනි channel එකේද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ ගාවට රස බලන්න. මම නම් ඇත්තටම මේ දවස්වල පොඩි ඉතින් ඔය තියෙන්නේ බැදගත්තු අල ටික තමයි. ඉතින් ඔයාලත් ඔය වගේ බැදලා බලන්න ඉතින්. ඉතින් එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එතකන් රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට සුබ දවසක්. එහෙනම් ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.